TBT දැන් මේ ට්‍රයිබියුටයිල් ටීන් කියන එක මේ ඔයිස්ටර් ඉන්ඩස්ට්‍රි එකට මේන්ලි බලපානවායි කියවනේ. ඒක බල මේ ඉෆෙක්ට් වෙන ප්‍රධාන හේතු හතරක් තියෙනවා. හරි. ඇබ්නෝමල් ෂෙල් තික්නින් වෙනවා. හරි. ඇබ්නෝමල් ෂෙල් තික්නින් වෙනවා. ඒ කියන්නේ ඔයිස්ටර්ස් ලගේ ෂෙල් එක තියෙනවානේ. ඒක ඇබ්නෝමල් විදිහට. ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට තික්නස් එක වැඩි වෙනවා. හරි. ඒ තික්නස් එක වැඩි වෙන්නේ TBT කන්සන්ට්‍රේෂන් එක මයික්‍රෝග්‍රෑම් 0.2යි per ලීටර්. ලීටර් එකට මයික්‍රෝග්‍රෑම් 0.2කට වඩා තිබ්බොත් එහෙම. ඒ කියන්නේ මේ තමයි තියෙන්න ඕන මිනිමම් එක. මීට වඩා 0.2 පහු කරගෙන ගියොත් එහම අනිවාර්යෙන් ෂෙල් තික්නින් එකට යනවා. ඔයිස්ටර් ෂෙල් එක තික්නින් වෙනවා. ඊළඟ එක තමයි inhibit growth of oyster spat. හරි? inhibit වෙලා යනවා spat growth එක. oysters ලගේ spats ලා ඉන්නවනේ. ඒගොල්ලෝගේ growth එක සම්පූර්ණයෙන්ම නතර වෙලා යනවා. ඒ කියන්නේ මයික්‍රෝග්‍රෑම් 0.1ට වඩා, ඒ කියන්නේ ලීටර එක මයික්‍රෝග්‍රෑම් 0.1 පහු කරොත් එහෙම ඒක අර ඒක ටොක්සික් මේ ඒ ටොක්සින්, ඒ කියන්නේ ඊට වඩා එහාට ගියොත් මේක ටොක්සින් වෙලා මේගොල්ලන්ට මේ ඉෆෙක්ට් වෙන විදිහ තමයි මේ කියන්නේ. ඉෆෙක්ට් වෙන්නේ ඉන්හිබිට් කරන growth of oyster spats. තුන්වෙනි එක තමයි significant effect on reproductive capabilities. reproductive capability එකට මේක බලපානවා mainly. reproductive capability එකට බලපාද්දී ඒ කියන්නේ අර මේ ඒගොල්ලන්ගේ අර sexual development වලට abnormalities වෙනවා, development එකක් වෙන්නේ නැහැ, sexual development එක inhibit වෙනවා. සහ ඒගොල්ලන්ගේ fertility එක අඩු වෙනවා. fertilization එකක් වෙන්න බෑ. eggs and sperms එකතු වුණාට පස්සේ fertilization එකක් වෙන මේ percentage එකක් තියෙනවා. ඒ percentage එක අඩු වෙනවා. සහ සාමාන්‍ය ඔය eggs production එකේම අඩු වෙනවා. produce කරන, ඒ කියන්නේ per one cycle produce කරන eggs වල quantity එක reduce වෙනවා. ඊළඟ එක තමයි direct mortality. කෙලිම මැරිලා යනවා. මේ තියෙන්නේ. මේ කියන්නේ මේ මං අර ඉස්සර කිව්ව කතාව. ship එකක් තියෙනවා. මෙන්න ship එකේ බඳේ තියෙනවා anti fouling paint එක. මේ paint එක මුහුදට එකතු වෙනවා. මේ TBD මේ ඒකෙන් TBT release වෙනවා. බැක්ටීරියත් දෙත් වෙලා යනවා. හරි. ඊට මේ ඉන්නේ ඩොල්ෆින් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ TBT ඩොල්ෆින් ගෑඟට යනවා. මේ ඔයිස්ටර් ගෑඟට යනවා. මේ නම් පර්ල් ඔයිස්ටර් කෙනෙක් මං හිතන්නේ. දෙන්නම මැරිලා යන මේ ඩොල්ෆින් මැරෙනවා. පර්ල් ඔයිස්ටර්ට මොකද වෙන්නේ? සෙක්ෂුවල් ඩිසෝඩර්. දැන් මම හිතන්නේ රීප්‍රොඩක්ටිව් කේපබිලිටි එක අඩු වෙනවයි කියන්නේ. අන්න ඒක. මේක තමයි මේ ස්ප්‍රේ කරන අර මේ 15 බඳ කොටසේම අර හානි වෙලා තියෙන හේතුව තමයි ඔය මේ බානකල්ස්ලා හැම ඇටච් වෙලා. අන්න ඒකට තමයි මේගොල්ලෝ ස්ප්‍රේ කරන්නේ මැව් වලට මේ TBT කියන එක. ට්‍රයිබියුටයිල් ටීන්. හරිද? ඒක ට්‍රයිබියුටයිල් ටීන් කෝස් වෙන හේතු හතර තමයි. එකක් තමයි ඒගොල්ලෝගේ ඔයිස්ටර්ස් වගේ ෂෙල් තික්නින් වෙලා ෂෙල් එක ඇබ්නෝමල් වෙනවා. අනිත් එක තමයි ඉන්හිබිට් වෙලා යනවා ඒගොල්ලෝගේ growth spread growth එක. අනිත් එක reproductive capability එක අඩු වෙනවා. direct mortality එකක් වෙනවා. මේ හතර පාඩම් කරගන්න. මේ තියෙන අර සැවේජ් සහ මේ ඉන්ඩස්ට්‍රියල් වේස්ටේජ් එකක් මේ එළියට දාන විදිහ. මේ තියෙන ගොඩක්ම අර මේ පොලූටන්ට් වෙච්ච හාබ් එකක්ද මන්ද. ඒ කියන්නේ පොලූටන්ට් වෙච්ච තැනක්. මේ අර මේ ප්ලාස්ටික්ස් වලින් වෙන පොලූෂන් එක. ලස්සන ස්ලයිඩ් එකක්. මේකෙන් නම් ප්‍රශ්නයක් එයි. ෂෙල්ෆිෂ් පොයිසනින් එකේ පොයිසනින් වෙන වර්ග 3ක් තියෙනවා. මේක දැන් පටලව ගන්නතු හොඳට අහගන්න. ෂෙල්ෆිෂ් පොයිසනින් ගත්තම මේ තමා ෂෙල්ෆිෂ් පොයිසනින් වෙන නම් 3. හරිද? ඊළඟට මේ පොයිසනින් විදි තුන තියෙනනේ. මේ පොයිසනින් වලට හේතු වෙන ටොක්සින්ස් තියෙනවා. ඒ ටොක්සින්ස් ටිකත් මම කියන්නම්. ඒ වගේම මේ ටොක්සින්ස් ප්‍රොඩියුස් කරන ඩයිනොෆ්ලැජෙල්ලේට්ස් ලා ඉන්නවා. ඒ ඩයිනොෆ්ලැජෙල්ලේට්ස් ලා වෙනයි. ඒකට මේ කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුන නම් පටලවා ගන්න එපා. මේ ටොක්සින්ස් හොයාගෙන ලියාගෙන තියාගන්න කියනවා මඩ. There are conditions of poisoning in people who have consumed bivalves.
contain toxin derived from dinoflagellates. මේ dinoflagellates කියලා කියන්නේ නිකන් මේ වෙන 아무තු නමක් තිබ්බට මේක ඇවිල්ලා මේ මයික්‍රෝ ඇල්ගේ කියන්නේ මේ ඇවිල්ලා ෆයිටෝප්ලැන්ක්ටන්ස්ලා. ඒ ෆයිටෝප්ලැන්ක්ටන්ස්ලා මේ ෆයිටෝප්ලැන්ක්ටන්ස්ලා කිව්වට මේ අපි දැනන් හිටියේ නෑනේ ඒගොල්ලන්ගේ නම් මේ දෙන්න පයිරොඩීනියම් dinophysis and gymnodinium gymnodinium dinophysis ඔයගෙව මතක තියාගන්න වෙනවා. හරි. දැන් ওই බයිවැල්ස්ලා කියන්නේ ෆිල්ටර් ෆීඩර්ස්ලා. ෆයිටෝප්ලැන්ක්ටන් මේගොල්ලෝ ෆිල්ටර් කරන්නේ. හරි මේගොල්ලෝ ෆිල්ටර් කරද්දී වෙන්නේ මොකද්ද? මේ හොඳට දැන් මේ ගිල් සරහ කීප වතාවක් ෆිල්ටර් කරනවානේ හොඳට. ඒකෙන් මොකද වෙන්නේ? මේගොල්ලෝගේ තියෙන ටොක්සින්ස් තියෙනවා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ නිකම් මේ ෆයිටෝප්ලැන්ක්ටන් නෙවෙයි ටොක්සින් ප්‍රොඩියුස් කරන ෆයිටෝප්ලැන්ක්ටන්. මේ ෆයිටෝප්ලැන්ක්ටන් එකට කියන නම තමයි ඩයිනෝෆ්ලැජෙල්ලේට්ස්. හරිද? මේ මම මේ ඔයගොල්ලෝගේ කතා මේ කියන්නේ තේරුම් ගැනීම පහසුව සඳහා තමයි කියන්නේ ෆයිටෝප්ලැන්ක්ටන්. මේ टॉक्सिन ප්‍රොඩියුස් කරන අය තමයි ඩයිනෝෆ්ලැජෙල්ලේට්ස්. මේ ෆ්ලැජෙල්ලේට්ස් කියලා කියන්නේ අර ෆ්ලැජෙල් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර මොකද අර හෙලවෙන අර නැට්ටක් කියන්නේ. අර තියෙන්නේ මොකද්ද කශිකාවද්ද මන්ද. අන්න එහෙම එකක් තියෙන එකට තමයි ෆ්ලැජෙල්ලේට්ස් කියන්නේ. ඩයිනෝෆ්ලැජෙල්ලේට්ස්. මේ ඩයිනෝෆ්ලැජෙල්ලේට්ස්ලා ඇවිල්ලා टॉक्सिन ප්‍රොඩියුස් කරන අය. මේ ටොක්සින්ස්ලා අරුන් ටික මොකද කරන්නේ හොඳට ගිල් සරහා ෆිල්ටර් ෆීඩ් කරනවා. ඒ ටොක්සින්ස් හොඳට කන්සන්ට්‍රේට් වෙනවා මේගොල්ලෝගේ ටිෂු වල. හරිද? බොඩි ටිෂු වල. මේ ෂෙල් ෆිෂ් ලාගේ ටිෂු එකක් තියෙනවා. මේ ටිෂුස් තියෙනවානේ. ෆ්ලෙෂ් එක. ඊට පස්සේ මේ ෆ්ලෙෂ් එක මොකද අපි කරන්නේ? අපි ඊට් කරනවා මේ ෆ්ලෙෂ් එක. මිනිස්සු කන්සියුම් කරන්නේ ඒගොල්ලෝගේ ෆ්ලෙෂ් එකනේ කට්ට නෙවෙයි. හැබැයි මේ ටොක්සින්ස් මේ බයිවැල්ස් වලට හාම් එකක් නැහැ. හරිද? බයිවැල්ස් වලට හාම් එක තියෙන්නේ TBD. මේ ෂෙල්ෆිෂ් පොයිසනින් වෙන්නේ මිනිස්සුන්ට. එතකොට අපි ඒක බලමුකෝ. මේ තියෙන්නේ shellfish poisoning. මේක නම් හොඳටම මතක තියාගන්න. paralytic shellfish poisoning. හරි. paralytic diarrheatic amnesic. paralytic diarrheatic amnesic. paralytic එකේදී ප්‍රොඩියුස් කරන ටොක්සින් එක තමයි සැක්සි. SAXI. SAXI. එතකොට ඒකට බලපාන මේ ෆයිටෝප්ලැන්ක්ටන් දෙක තමයි ජිම්නෝඩීනියම් සහ පයිරොඩීනියම්. ඩයිනෝෆ්ලැජෙල්ලේට්ස් තමයි ජිම්නෝඩීනියම් පයිරොඩීනියම්. පැරලිටික් මේ පොයිසන් එකට බලපාන ජිම්නෝඩීනියම් පයිරොඩීනියම්. ඊළඟට යමු ඩයරහෙටික් වලට. හරි? ටොක්සින්ස් තමයි ඔකාඩයික් ඇසිඩ් ඩයිනෝෆයිසිස් ටොක්සින්. ඔකාඩයික් ඩයිනෝෆයිසිස්. හරිද? ඔකාඩයික් ඩයිනෝෆයිසිස්. ඒක ප්‍රොඩියුස් කරන්නේ ඩයිනෝෆයිසිස් කියන මේ ඩයිනෝෆ්ලැජෙල්ලේට්ස් එක. يعني මේ ෆයිටෝප්ලැන්ක්ටන් හොඳේ. ඊළඟ එක තමයි ඇම්නෙසික්. මේ ඕගොල්ලන්ලා සාමාන්‍යව ඇම්නෙසික් ගැටියක් තියෙනවා ෆිෂ් මේ ෂෙල් ෆිෂ් කාලම් පොයිසනින් වෙලා නේ මේ ඇම්නෙසික් යදී නේ. නමේව තේරෙන ඇම්නෙසික්. يعني පොඩ්ඩක් මේ මෙමරි ලොස් එකක් නේ. ඇම්නෙසික්. ඩොමොයික්. ටොක්සින් එක මොකද්ද? ඩොමොයික්. ඇම්නෙසික් ඩොමොයික් කියන්නත් පුළුවන්. මේක හැබැයි ඩයටම් එකක් දෙන්නේ ඩයිනෝෆ්ලැජෙල්ලේට් කෙනෙක් නෙමෙයි නිට්සිකියා මේක නම් ඉච්චර මතක තියාගන්න ඕන වෙයි කියලා මම හිතන්නේ සියුඩෝනිට්සිකියා කොහොමද මේක MCQ එකක් නේ MCQ බේස් නිසා මේක ඉතින් ලොකුවට අවුලක් කොහොමද මේ පැරලිටික් ඩයරහෙටික් ඇම්නෙසික් කියන එක මතක තියාගන්න මේ ජිම්නෝඩීනියම් පයිරොඩීනියම් ඩයිනෝෆයිසිස්ලා මතක තියාගන්න මේ ඩයිනෝෆ්ලැජෙල්ලේට්ස් කියන නමත් මතක තියාගන්න. ඒ වගේම ප්‍රශ්න අහන්න පුළුවන් තැන් තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඊළඟට and how people become infected by this. මේ තියෙන්නේ resting cyst තියෙනවා. cyst release වෙනවා. මේවා මේ වතුරත් එක්ක හැමතැනම යනවා. මේගොල්ලෝ මේ shellfish ලා ඇවිල්ලා ඒවට filter feed කරනවා. shellfish filter out the dinoflagellates. ඒ කියන්නේ මේ dinoflagellates ලා filter කරනවා හොඳට. ඒකෙන් මොකද වෙන්නේ මේ shellfish ලා අපි මේ consume කරනවා. ඊට පස්සේ මිනිහට මොකද වෙන්නේ? paralytic shellfish poisoning වෙනවා. paralytic ඊළඟට diarrheatic and amnesic. ඒක මතක තියාගන්න. මේකේ තව දෙයක් තියෙනවා.
දැන් එතකොට මේ red tide කියන එක මැඩම් කිව්වා. red tide RED red අන්තිම tide TIDE red tide එකක් කියලා කියන්නේ harmful algal bloom. කියන්නේ සමහර harmful algal bloom එකක් තියෙද්දී ඒ ප්‍රදේශය reddish to brown ඒ කියන්නේ reddish color වලින් පේනවා. ඒකයි අපි ඒ කියන්නේ මේ රැල්ලට රැලි වලට red tie එකක් වගේ අපිට පේනවා. හරිද? ඒ කියන්නේ ටොක්සින් ප්‍රොඩියුස් කරන ඇල්ගල් බ්ලූම් එකක් ඇතුළේ තියෙනවයි කියන එක. ඊළඟ එක අන්තිම කොටසට සයිට් සිලෙක්ෂන් එකේ ආවා natural spread fall එක ඊට පස්සේ තියෙන්නේ. The distribution is mainly in the coastal waters and they may occur mainly during rainy period එකේ තමා මේ shellfish poisoning වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් අර මැඩම් කිව්ව මතක ඇති. ඔය මේ coastal areas වල මේ මිනිස්සු ඉන්නවනේ ඒගොල්ලෝ මේ rainy season එකේ shellfish ලව consume කරන්නේ නැහැ. නොදන්න අය තමයි ගිහලා consume කරලා fish fall මේ shellfish poisoning වලට මේ shellfish poisoning වෙන්නේ. හරිද? එතකොට මේ ඇවිල්ලා මේගොල්ලෝ දැකලත් ඇති මේ සූ ප්ලැන්ට්. ඔව් මට මතක විදිහට මේ සූ ප්ලැන්ට් 5 කියලා කියන්න අමාරුයි මේ සූ ප්ලැන්ට්. හරි මෙතනින් මේක එන්ඩ් කරනවා.